කොහොමද ඉතින් මයි කොල්ලනේ ඔන්න අදත් දෙන්න යන්නේ ඔයාලට PowerJet carb එක අප්ග්‍රේඩ් එකක් version 1 එකට. ඉතින් මේ version 1 එක අපි ළඟට ආවේ මාතලේ ඉඳලා. ඉතින් මේ මල්ලි කිව්වා ස්ටොක් carb එක අයියා දාලා දුවන්නම බෑ. මාරු විදිහට වද දෙනවා. එපා වෙලා ඉන්න අයියා මොකක් හරි solution එකක් නැද්ද PowerJet carb එක දාලා වැඩේ කරලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. එකෙන්ම පුළුවන්. ඉතින් මොකද එකෙන්ම අපි ළඟ බෙහෙත් තියෙනවා කියලාත් කොල්ලෝ දන්නවා. නිත්තාවටම සුව වෙන්න බෙහෙත් දුන්නා අපි. මයි කොනි PowerJet flat carb එක. ඉතින් මේ මල්ලිට අපි recommend කරා ඔයා අනිවාර්යයෙන්ම මේ flat carb එක දානවා නම් රේසින් PowerJet carb එක දානවා නම් NMW Power Spark yellow coil pack එකයි ඒත් එක්කම 3 point laser iridium plug එකයි අනිවාර්යෙන් ඇඩ් කරගන්න කියලා. ඉතින් මොකද අපි අනිවාර්යයෙන්ම PowerJet carb එකක් ඇඩ් කරනවා නම් version 1 එකට pickup upgrade එකක් තමයි එතන ලොකුවටම වෙන්නේ. මොකද PowerJet carb එක කියන්නේ සාමාන්‍ය normal stock carb එක වගේ නෙමෙයි. සාමාන්‍ය 180ක් වගේ ඔයාලා accelerator throttle එක ඇල්ලුවාම PowerJet valve එක ඇරෙනවා කොල්ලනේ. stock carb එකට වැඩිය එතකොට වැඩි ප්‍රමාණයක් තෙල් යනකොට ඒක හරියට දහනය කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? bike එක flood වෙන්න බලනවා. එතකොට spark එක තමයි හොඳටම තියෙන්න ඕනේ එතනදී. ඒකට අවශ්‍ය විදිහට තමයි quick spark එකක් දීලා bike එක quick pickup කරගන්න තමයි අපි මේ power spark ignition coil එක වගේම 3 point laser iridium plug එක අපි use කරන්නේ. ඉතින් අපේ කොල්ල ගොඩක් මයින් අහලා තිබ්බා මචං episode version 1 එකටම එන cable එක. ඒ කියන්නේ accelerator throttle cable එකම දාන්න බැයිද මේ carb එකට? flat carb එකට දාන්න පුළුවන්ද බැයිද? එකෙන්ම දාන්න පුළුවන් මචං. මොකද අමතර වෙන cables මොකුත් දාන්න ඕනේ නැහැ. CT cables වෙන bike වල cables මොකුත් දාන්න ඕනේ නැහැ. episode එකේම throttle cable එක ඔයාලට මේ carb එකට දාගන්න පුළුවන්. පොඩ්ඩක් hand grind එකක් කරගෙන ලාවට ගාලා ඉවරලා ඔයාලට දාගන්න පුළුවන්. එතනත් ප්‍රශ්නයක් නැහැ එතකොට ඕනේ. flat piston plate එකට ගානට දාගන්න පුළුවන්. ඉතින් ඒත් එකම racing air filter එකක් අපි add කරලා තියෙනවා. stock air filter එක remove කරලා සම්පූර්ණයෙන්ම carb එකේ අයින්ටක් line එකට අපි racing air filter එකකුත් ඔන්න add කරලා තියෙනවා. ඉතින් කොහොම තමයි වැඩේ වුනේ? ඉතින් අපි බලමු කොහොමද upgrade එකෙන් පස්සේ bike එක කියලා. කොහොමද ඉතින් මයි කොල්ලනේ රේසින් ඉග්නිෂන් කොයිල් එකක් ගන්න කලින් අපි අනිවාර්යෙන් බලන්න ඕන දේවල් මොනවද කියලා තමයි අද කියලා දෙන්න යන්නේ. ඉතින් මචං මෙතනදී මයි කොල්ලනේ 2 stock 4 stock වගේම කාබුලේටර් EFI මොඩල් වලටත් ECU CDI යුනිට් වලටත් වෙන වෙනම තමයි මේ NMW ලගේ රේසින් ඉග්නිෂන් කොයිල් මැනුෆැක්චර් කරලා තියෙන්නේ. ඉතින් මචං අද ඒ ගැන සරලවම කියලා දෙන්න යන්නේ කොහොමද හරියටම බයික් එකට ගැලපෙන ඉග්නිෂන් කොයිල් එක තෝරගන්න කියලා ඔයාලට. මුලින්ම hot spark red coil එක. ඉතින් මේ red coil එක කෙලින්ම එන්නේ RTR වලට තමයි. ඉතින් RTR වලට වගේම 2 stock 4 stock ECI කාබුලේටර් මොඩල් වලට සපෝට් කරන ඉග්නිෂන් කොයිල් එක තමයි hot spark red coil එක. එතකොට මයි කොල්ලනේ hot spark yellow coil එක. ඉතින් මචං මේ yellow coil එක ඔයාලට බලනද CT100 එකට පස්සේ 150 180 episode version 1 Platina Discovery වගේ බයික් වලට බලනද දාන්න පුළුවන් ignition coil එකක් තමයි hot spark yellow coil එක. ඉතින් මචං මේක සපෝට් කරනවා CDI carburetor model බයික් වලට බලනද recommend කරලාම කියන්න පුළුවන්. ඒත් එක්කම මේකේ single pin double pin දෙකම එනවා. ඊට පස්සේ අපි කතා කරමු කොල්ලනේ NS වලට එන ignition coil pack එක ගැන. ඉතින් මේකේදී twin ignition coil pack එකයි main ignition coil pack එකයි දෙකම එනවා. NS එකේ main ignition coil pack එක hot spark blue coil එක. ඉතින් මේ blue coil එක ඔයාලට දාන්න පුළුවන් episode version 1 එකට. ඉතින් පොඩ්ඩක් performance වැඩි මම කලින් පෙන්නපු ignition coil එකට වැඩිය මේ NS එකේ main coil එක episode version 1 එකට upgrade කරොත් ඒත් එක්කම කියන්න ඕනේ NS එකේ twin ignition coil pack එක ඔයාලා ජපාන් බයික් එකක් පදිනවා නම් MC22 Hornet Bandit වගේ බයික් වලට බයනතෝ යූස් කරන්න පුළුවන්. plug හතරටම twin spark ignition coil pack දෙකක් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා බලාගෙන හිටපු අන්තිම F5 racing ignition coil pack එක. ඉතින් මේ F5 ignition coil pack එක ගැන කියනවා episode version 2 version 3 R15 MT15 වගේම F5 ඕනම ඒ කියන්නේ injector EFI බයික් වලට විතරක් යූස් කරන්න පුළුවන් racing ignition coil pack එක. ඉතින් මම කොල්ලනේ කොහොම තමයි අපි හරියටම ignition coil pack එකක් select කරගන්නවා වගේ බයික් එකට අදාළ විදිහට. ඉතින් මචං මම laser iridium spark plug ගැන වැඩි විස්තර කියන්නේ නැහැ. මොකද ඔයාලා දන්නවා දැන්ට single point එකයි 3 point එකයි දෙකම available. ඉතින් ඕන කොල්ලන්ට ඕන දැන් අපෙන් ගන්න පුළුවන්. කොහොමද ඉතින් මම කොල්ලනේ අද කියලා දෙන්න යන්නේ ඔයාලා ළඟ තියෙන ඕනම ස්කූටර් එකක carburetor clean up එකක් හරියටම ගෙදරෙද්දි කරගන්නේ කොහොමද කියලා සරලව කියලා දෙන්න යන්නේ මචං. ඉතින් වීඩියෝ එක ඉවරනකම් අනිවාර්යෙන් බලන්න කියන ගමන්ම මෙතනදී අපි clean up එකට ගත්තේ Entorq scooter එකක carburetor එකක්. ඉතින් මචං මේක ගොඩක් කට්ටිය දන්නේ නැති electronic choke එන්නේ මේ carburetor එකට. ඉතින් මේ electronic choke එන හින්දා ඒක clean up එකට කලින් පරිස්සමෙන් ගලවලා ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් float chamber side එක remove කරගන්න. ඉතින් float chamber side එක remove කරගන්නේ අනිවාර්යෙන්ම clean up එකක් කරද්දී float chamber side එක clean up එක තමයි අනිවාර්යෙන්ම වැදගත් වෙන්නේ මේ carburetor එකට. float side එක remove කරලා float chamber එක එතකොට float chamber එක පරිස්සමෙන් remove කරන්න කලින් o-ring එකත් අපි ගලව ගන්න ඕනේ damage වෙන්නේ නැති වෙන. මොකද මේ o-ring එක damage වුණොත් එහෙම ඔයාලගේ overflow වෙන්න පුළුවන්. ඉතින් අපි float chamber එක අයින් කරලා ඉවරලා තමයි මචං main jet pilot jet දෙකම remove කරගන්න. ඉතින් මේ float chamber එක remove කරගද්දී float chamber side fin එකේම damage කරගන්න එපා නැති කරගන්න එපා. ඒත් එක්කම කියන්න ඕනේ float chamber needle fin එක නම් මචං damage කරගන්න එපා. එහෙම වුණොත් තෙල් ගහයි මචං ගම් වතුර ගැහුවා වගේ. ඒ හින්දා ඒ දෙක පරිස්සමෙන් ඔයාලා ගලවලා පැත්තකින් තියාගෙන මේ clean up එක කරගන්න කලින් ඉතින් කොල්ලනේ carburetor cleaner එකක් හරි throttle body cleaner එකක් හරි මේ වැඩේට ගන්න WD-40 use කරන්න එපා. ඒක හොඳ නැහැ මම කලිනුත් කියලා තියෙනවා. ඉතින් මම මැද තිබ්බ main jet එක side එකේ තියෙන pilot jet එක. ඉතින් මේ දෙකම remove කරගන්න ඕනේ. අපි හොඳට clean කරගන්න ඕනේ. ඉතින් මේක මම කලිනුත් වීඩියෝ එකක දීලා දෙනවා. කම්බි කෑල්ලක් හදාගෙන පොඩි wiring කම්බි කෑල්ලක් හදාගෙන ඒ wiring කම්බි කෑල්ලෙන් ඔයාලට පුළුවන් මේකේ තියෙන සිදුරු ටික ලස්සනට clean කරගන්න. හොඳට සුද්ධ කරගන්න. මේකට ගන්නෙත් මම ඔය TT wire වල තියෙන තම කම්බි කොපව කම්බිය ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් සිදුරු වල ප්‍රමාණයට ගැලපෙන චූටි මිනි කම්බි කෑල්ලක් අරගෙන ඔයාලට ලස්සනට මේ වැඩේ ගෙදරින්දම කරගන්න පුළුවන්. ලස්සනට clean up එකක් කරගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ මට මේ දේ නොකියම බැරි දෙයක්. මොකද මචං මම පොල්ලේකට දෙයක් කියලා දෙනවට
සමහරක් පිරිසක් ඒ කියන්නේ සමහරක් පිරිසක් කැමති නැහැ. මොකද්ද හේතුව? මම යාලට කරපු වැරද්දකුත් නැහැ. යාලගෙන් මට වැරද්දක් වෙලත් නැහැ. මම දැනුවත්ව මගේ වීඩියෝස් කිහිපයක් ඩවුන් කරලා තිබ්බා. ඒක ගැටලුවක් නැහැ. මම මේ වීඩියෝස් ටික නැවත ගත්තා. ඉතින් මචං මේ උඹලා නැති කරන්නේ තව කොල්ලෙකුට නොදන්න කොල්ලෙකුට දෙයක් ඉගෙන ගන්න තියෙන අවස්ථාව. ඒක හොඳට මතක තියාගන්න ඉන්න මචං. උඹලත් එක තරහක් නැහැ. එහෙම දේවල් කරන්න කලින් මචං දෙපාරක් හිතපල්ලා. මොකද තවත් කොල්ලෙකුට දෙයක් ඉගෙන ගන්න කියලා දුන්නා මිසක් මචං ලයිව් වීඩියෝස් බලාගෙනවත් අපි මේ TikTok එකෙන් හම්බ කරගෙන කෑවත් නැහැ මචං. ඉතින් සරලවම අපි සරල මිනිස්සු. ඉතින් මචං මම නම් වචෙන් කියන්නේ නැහැ. පුළුවන් තරම් උඹලත් නිහතමානියන් අන්න එදාට මිනිස්සු උඹලට ගොඩක් ආදරය කරයි. රයිටෝ ඉතින් කොහොමද මයි කොල්ලනේ අද මචන් දෙන්න යන්නේ ගම්පහ ඉඳලා නුවරට අපිව හොයාගෙන එන දුරක් ගියාගෙන ආපු එපිසෝඩ් version 2 එකේ මල්ලිගේ total body injector fuel pump filter clean up එකේ වීඩියෝ එක තමයි අද ඔයාලට මේ දෙන්නේ මචන් මේ වීඩියෝ එක දෙන්නේ අපි මේ වැඩක් කරා අපි මෙහෙමයි වැඩ කරන්න කියලා උඹලට පෙන්නන්න නෙවෙයි මේ වීඩියෝස් බලලා මචන් උඹලට දෙයක් ඉගෙන ගන්න ඕනේ උඹලට දෙයක් ඉගෙන ගන්න තමයි අපි වීඩියෝස් දෙන්නේ ඉතින් මේ දේවල් වලින් ගන්න ඕනේ දේවල් ටික ගනින්න හරියට දෙයක් ඉගෙන ගන්න දෙයක් කරපළා ඒකයි වෙන්න ඕනේ මොකද එකෙන්ම කියන්න ඕනේ මම හරි කැමතියි මචන් මම උඹගේ වීඩියෝ එකක් බලලා දෙයක් ඉගෙන ගත්තා මම උඹගේ වීඩියෝස් බලලා මචන් මේ විදිහට කරගත්තා මගේ බයික් එකේ දැන් ලෙඩේ හරි අන්න එහෙම කියද්දි මචං හදවතින් පට්ටම සතුටක් දැනෙනවා. මොකද ඒ දේවල් සල්ලි වලට ගන්න බෑ, මිල කරන්න බෑ. උඹලා අපෙන් දෙයක් ඉගෙනගෙන මේ දේවල් කරලා හරි ගියා සාර්ථක වුණා කියලා අපිට කියද්දි මචං පට්ට ආඩම්බරයක් දැනෙනවා. ඒ කියන්නේ ඒක ලොකු කමක් නෙවෙයි, මහාන් තත්ත්වකමක් නෙවෙයි. හරි නිහතමානී විදිහට සතුටක් ලබනවා. ඉතින් ඒ හින්දා මේ වීඩියෝස් හොඳට බලාගෙන දෙයක් ඉගෙන ගන්න කියන ගමන් ඉතින් අපි මේ ක්ලීන් අප් එකට යමු කොල්ලනේ. ඉන්ජෙක්ටර් ටෝටල් බොඩි ක්ලීන් අප් එකක් කරද්දි මචං අනිවාර්යෙන්ම ඒක දශමයටම කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් ටෝටල් බොඩි එකක් විතරක් ක්ලීන් අප් කරලා අනිත් ඒවා එහෙම තියලා වැඩක් නැහැ. කරන එක සම්පූර්ණයෙන් කරගන්න. ඉතින් අපි මේ මල්ලිට මොබිල් එකේ 20W50 වලින් ඔයිල් චේන්ජ් එකකුත් කරා. ඔයිල් ෆිල්ටර් මාරු කරලා ඔයිල් චේන්ජ් එකක් කරලා යා ෆිල්ටර් රීප්ලේස් කරලා. ඉතින් ඒ විදිහට තමයි අපි ටියුන් අප් එක කරගත්තේ. ඉතින් මම මේකේ වැඩි විස්තර කියන්නේ නැහැ අරක කරන්න මෙහෙමයි මේක කරන්න මෙහෙමයි කියලා මම අනන්ත අප්‍රමාණ වීඩියෝස් දීලා තියෙනවා ඉන්ජෙක්ටර් ෆුවල් පම්ප් ටෝටල් බොඩි ක්ලීන් අප් එකේ වීඩියෝස්. ඒ හින්දා ඉතින් ඒවා දන්නවනේ කොල්ලෝ. හැමදාම එකම තැටිය කරකනකොටත් කොල්ලොන්ට එපා වෙනවා. ඉතින් කොහොම තමයි වැඩේ උනේ කොල්ලා සතුටෙන් ගියා. කොහොමද ඉතින් මයි කොල්ලනේ අද මචං පොළොන්නරුව ඉඳලා අපිව හොයාගෙන ආව MT15 එකක්. ඉතින් මේ බයික් එකේ ප්‍රශ්නේ තිබ්බේ බයික් එක මිස් කරනවා කිව්වා. ඉතින් බයික් එක මිස් කරනවා කියුවෙන් අපි පොඩ්ඩක් බයික් එක ගලවලා බැලුවා ටෝටල් බොඩි එක සයිඩ් එකේ. ඉතින් ටෝටල් බොඩි සයිඩ් එක තමයි අනිවාර්යෙන් බයික් එක මිස් කරනවනේ ඉස්සෙල්ලාම බලන්න ඕනේ. ඉතින් මේ මල්ලි නම් කිව්වේ බයික් එක ගොඩක් කල් එකම තැන තිබ්බා පදින්න නැතුව තමයි තිබ්බේ කියලා තමයි අපිට කිව්වේ. ඉතින් මයි කොල්ලනේ ඇත්තටම අපි මේ බයික් එකේ යා ෆිල්ටර් බොක්ස් එක රිමූව් කරලා බලද්දී ඇතුලේ යා ෆිල්ටර් එකක් නම් තිබ්බේ නැහැ. ඉතින් යා ෆිල්ටර් එකක් නැතුව තමයි මේ දූවිලි කාලේදී මේ බයික් එක දුවලා තියෙන්නේ. ඉතින් ටෝටල් බොඩි එකට අනිවාර්යෙන්ම ඩස්ට් එක ඇදලා තියෙන්න ඕනේ. සාමාන්‍ය ඉතින් මයි කොල්ලනේ එපිසෝඩ් version 2 එකක් version 1 එකක් version 3 එකක් ගලවනවා වගේ නෙවෙයි MT15 එකක් R15 එකක් ගලවද්දි මාරම කට්ටක් ගන්න ඕනේ මොකද කවුලින් එක fuel tank එක යා ෆිල්ටර් box එක සම්පූර්ණයෙන්ම remove කර ගන්න ඕනේ total body එක අපිට එළියට ගන්න. ඉතින් කොල්ලනේ බයික් එකේ එකම ගැටලුව තිබ්බේ යා ෆිල්ටර් එකක් නැතුව බයික් එක දුවලා තියෙනවා කාලයක්. ඒකල තමයි ඒක තන තිබිලා තියෙන්නේ. ඉතින් dust එක හොඳටම ඇදලා තියෙනවා total body එකට. ඉතින් මයි කොල්ලනේ මේ බයික් එකේ නම් injector වල fuel pump filter වල කිසිම ප්‍රශ්නයක් වෙලා තිබ්බේ නැහැ. dust එක තිබ්බේ නැහැ. ඉතින් ඒ හින්දා අපි total body clean up එකක් තමයි මෙතන මූලිකව කරන්න ගත්තේ. ඉතින් මෙතන තියෙන ගැටලුව තමයි මෙයා එයා ෆිල්ටර් එකක් නැතුව මේ බයික් එක දුවපු හින්දා එයා ඉන්ටෙක් හෝස් එක හරහා ටෝටල් බොඩි එකට මාරම දූවිලි ගොඩක් ඇදලා තිබ්බා. ඒකෙන් බ්ලොක් වෙලා තමයි තිබිලා තියෙන්නේ ටෝටල් බොඩි එක. අපි ඒ ගැටලුව निराකරණය කරා. ඉතින් ඔයාලට කියන්න ඕනේ සාමාන්‍යයෙන් ගෙදරදී ඔයාලා ටෝටල් බොඩි එක ක්ලීන් අප් කරනවා නම් පෙට්‍රල් යූස් කරන්න, කාබුරේටර් ක්ලීනර් හෝ ටෝටල් බොඩි ක්ලීනර් එකම පාවිච්චි කරන්න. එහෙම ගන්න අමාරු නම් ඔයාලට පෙට්‍රල් පාවිච්චි කරා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. පෙට්‍රල් වලින් හොඳට ක්ලීන් අප් එකක් කරගන්න පුළුවන් ඔයාලට ටෝටල් බොඩි එක. ඉතින් කොල්ලනේ මේ මල්ලිට අපි කිව්වේ අපිට අනිවාර්යෙන් දාගන්න කියලා. මොකද අපි ළඟ ස්ටොක් තිබ්බේ නැහැ MT15 එකේ යා ෆිල්ටර් එක. ඉතින් ගැටලුව නම් අපි ඔන්න කොල්ලගේ निराකරණය කරලා දුන්නා.